හරි ළමයි අද අපි පටන් ගන්න යන්නේ කාලගුණ විද්‍යාව කියන පාඩම. මාතෘකාව ලියා ගන්න කාලගුණ විද්‍යාව. අනු මාතෘකාව දාගන්න ප්‍රධාන දේශගුණික සාධක. ප්‍රධාන කෘෂි දේශගුණික සාධක. ඒක යටින් දාගන්න කාලගුණය කියලා. කාලගුණය. මොකක්ද ළමයි කාලගුණය කියලා කියන්නේ? දැන් හවසට ටීවී එක එහෙම එනව නේද? කාලගුණික නිවේදන. කොහොමද ඒව යන්නේ? කාලගුණික නිවේදනය පසුගිය පැය 24 තුළ උපරිම වර්ෂාපතනය මිලිමීටර් 20ක් කොළඹින් වාර්තා වේ. නැත්තම් කියනවා නිරිත දිගින් හමා එන සුළඟේ වේගය පැයට කිලෝමීටර් 25ක් වන අතර මුහුද තරමක් රළ විය හැක. උෂ්ණත්වය ගත්තොත් උෂ්ණත්වය කොහොමද කියන්නේ? දවසේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් අනුරාධපුරයෙන්ද අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් නුවරඑළියෙන්ද වාර්තා වේ. ඔහොම කියනවා නේද කාලගුණික නිවේදන. එතකොට ඒවයේ කොහොමද කියන්නේ? ඒ දවසේ වෙච්ච කෙටි කාලයක් තුළ පරිසර තත්ත්වයේ සිද්ධ වෙච්ච වෙනස් වීම කියනවා කාලගුණය. කාලගුණ නිවේදනයක. නේද? එතකොට කාලගුණය කියලා මාතෘකාව දාගෙන අටින් ලියා ගන්නවා කාලගුණය කියන්නේ මොකක්ද කියලා. පැය 24ක් වැනි කෙටි කාල සීමාවකදී පැය 24ක් වැනි කෙටි කාල සීමාවකදී වායුගෝලයේ සිදුවන වෙනස් වීම පැය 24ක් වැනි කෙටි කාල සීමාවකදී වායුගෝලයේ සිදුවන වෙනස් වීම කාලගුණය වේ. පැය 24ක් වැනි කෙටි කාල සීමාවකදී වායුගෝලයේ සිදුවන වෙනස් වීම කාලගුණය වේ. ඊට පස්සේ දේශගුණය. මොකද්ද දේශගුණය කියලා කියන්නේ? දැන් ශ්‍රී ලංකාවේ දේශගුණික කලාප කීයක් තියෙනවද? දේශගුණික කලාප තුනක් තියෙනවා. මොනවාද? තෙත් කලාපයයි, අතරමැදි කලාපයයි, වියලි කලාපයයි. දැන් වියලි කලාපය එහෙම ගත්තොත් ඒක වියලි දේශගුණික තියෙන ප්‍රදේශයක් කියලා අපි කොහොමද කියන්නේ? ඒ ප්‍රදේශය ගොඩක් උෂ්ණත්වය වැඩි නේද? ඒ උෂ්ණත්වය එතකොට වැඩි එක දීර්ඝ කාලයක් තිස්සේ අධ්‍යයනය කරලා එම ප්‍රදේශයේ වියලි දේශගුණයක් තියෙන ප්‍රදේශයක් කියලා නම් කරලා තියෙන්නේ. එතකොට මේ දේශගුණය කියලා කියන්නේ මොකද්ද? මාතෘකාව ලියාගෙන යටින් ලියා ගන්නකො. කාලගුණය කාලගුණය දිගුකාලීනව හැදෑරීමෙන් කාලගුණය දිගුකාලීනව හැදෑරීමෙන් හඳුනාගත් පාරිසරික තත්ත්වය කාලගුණය දිගුකාලීනව හැදෑරීමෙන් හඳුනාගත් පාරිසරික තත්ත්වය එම ප්‍රදේශයේ දේශගුණයයි. එම ප්‍රදේශයේ දේශගුණයයි. ඊට පස්සේ මාතෘකාව දාගන්න කෘෂි දේශගුණික සාධක. කෘෂි දේශගුණික සාධක. කෘෂි දේශගුණික සාධක කීයක් තියෙද? 1 2 3 4 5 6 6ක් තියෙනවා නේද? මොනවාද ඒ 6? වර්ෂාපතනය, ආලෝකය, උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව, සුළඟ, වාෂ්පීකරණය. මාතෘකාව දාගෙන ඔය 6 පල්ලට ලියා ගන්නකො. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම කතා කරන්න යන්නේ වර්ෂාපතනය ගැන. වර්ෂාපතන යාන්ත්‍රණය ගැන ලියා ගන්න. ඊට පස්සේ මාතෘකාව දාගන්න වර්ෂාපතනය කියලා.
මොකද්ද වර්ෂාපතනය කියලා කියන්නේ? වැස්ස නේද? අපි කොහොමද ඒක අර්ථකථනය කරන්නේ? ලියා ගන්නකො. වායුගෝලයේ ඇති ජලය වායුගෝලයේ ඇති ජලය ද්‍රවාකාරයෙන් වායුගෝලයේ ඇති ජලය ද්‍රවාකාරයෙන් පොළවට පතිත වීම වර්ෂාපතනයයි. වායුගෝලයේ ඇති ජලය ද්‍රවාකාරයෙන් පොළවට පතිත වීම වර්ෂාපතනයයි. ශ්‍රී ලංකාව ගත්තොත් ශ්‍රී ලංකාවේ වර්ෂාපතන යාන්ත්‍රණ කීයක් තියෙනවද? ඒ කියන්නේ වැස්ස ලැබෙන ආකාර. ශ්‍රී ලංකාවට වැස්ස ලැබෙන ආකාර තුනක් තියෙනවා. ලියා ගන්නකො මාතෘකාව අනුමාතෘකාව ශ්‍රී ලංකාවට වර්ෂාපතන ලැබෙන ආකාර කියලා. ශ්‍රී ලංකාවට වර්ෂාපතන ලැබෙන ආකාර. ඊට පස්සේ පළවෙනි එක ලියා ගන්න මෝසම් ක්‍රියාවලිය. මෝසම් ක්‍රියාවලිය. දෙක සංවහන වර්ෂාව. දෙක සංවහන වර්ෂාව. වරහන් ඇතුළේ ලියා ගන්න දෙවෙනි එකට අන්තර්මෝසම් ක්‍රියාවලිය කියලා. අන්තර්මෝසම් ක්‍රියාවලිය. ඒකටම කියනවා අසනි වර්ෂාව කියලාත් කියනවා. අසනි වර්ෂාව. තුන්වෙනි එක කාලගුණික පද්ධති. කාලගුණික පද්ධති. ස්පීඩ් වෙනි නම් ඔයාලා ස්ටොප් කරලා ලියා ගන්න. එක මෝසම් ක්‍රියාවලිය, දෙක සංවහන වර්ෂාව, තුන කාලගුණික පද්ධති. ඊට පස්සේ අපි බලමු මෝසම් ක්‍රියාවලිය කියන්නේ මොකක්ද කියලා. ඔයාලා දන්නා මෝසම් වර්ෂා කීයක් තියෙනවද? ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන මෝසම් වර්ෂා කීයක් තියෙනවද? දෙකක් තියෙනව නේද? මොනවද? නීරිත දිග මෝසම් වර්ෂාවයි ඊසාන දිග මෝසම් වර්ෂාවයි. මේවා මේ කොහොමද ඇති වෙන්නේ? නීරිත දිග මෝසම් වර්ෂාව, ඊසාන දිග මෝසම් වර්ෂාව. එහෙනම් මෝසම් වර්ෂා කොහොමද ඇති වෙන්නේ? මෝසම් වර්ෂා ඇති වෙන ළමයි මේ නිවර්තන අபிසාරී කලාපයේ පිහිටීම අනුව. මොකද්ද මේ නිවර්තන අபிසාරී කලාපය කියන්නේ? නිවර්තන අபிසාරී කලාපය හැදෙන්නම ළමයි මෙහෙම. දැන් මේ හරිය තියෙන්නේ සමකයනේ. ඔය හරිය තියෙන්නේ සමකය. එතකොට සමකය ආසන්න උෂ්ණත්වය වැඩි නේ. ඒ කියන්නේ හිරු එළිය ඍජුවම වැටෙනවනේ හිරු එළිය. එතකොට මේ හරිය උෂ්ණත්වය වැඩි. එතකොට මේ සමකයට සෙල්සියස් අංශක 30ක් උතුරුනුයි සෙල්සියස් අංශක 30ක් දකුණුනුයි තියෙන්නේ වැඩි පීඩන කලාප දෙකක්. වැඩි පීඩන කලාප කියන්නේ ඒ හරිය උෂ්ණත්වය අඩුයිනේ. උෂ්ණත්වය අඩුයි කියන්නේ වැඩි පීඩන කලාප. එතකොට වැඩි පීඩන කලාපවල ඉඳලා අඩු පීඩන කලාපවලට වායු ධාර ගමන් කරන පීඩනය තුලනය කරන්න. එතකොට මේ පැත්තේ ඉඳලා මෙහාටයි මේ පැත්තේ ඉඳලා මෙහාටයි වායු ධාරා එනවනේ. එතකොට මේ වායු ධාරා මෙහෙන් එනේමයි ඔක්කොම මේ මෙතනදි ගැටෙනකොට මේ ගැටෙන ස්ථානයට කියනවා අන්තර්නිවර්තන අபிසාරී කලාපය කියලා. දැන් ඔයාලා ඉස්සෙල්ලා මාතෘකාව ලියාගත්ත නේද මෝසම් ක්‍රියාවලිය කියලා. එතන යටින් ලියා ගන්නකො. මේ රූපෙත් පුළුවන් නම් ඔයාලා ඇඳ ගන්න. රූපය අනිවාර්යෙන් ඇඳ ගන්න.
ලියා ගන්න ඔයාලා. පෘථිවි සමකයට පෘථිවි සමකයට සෙල්සියස් අංශක 30ක් උතුරින් පෘථිවි සමකයට සෙල්සියස් අංශක 30ක් උතුරින් හා දකුණින් අධිපීඩන කලාප දෙකකි. සමකයට ආසන්නව අඩුපීඩන කලාපයකි. සමකයට ආසන්නව අඩුපීඩන කලාපයකි. වැඩිපීඩන කලාපවල සිට වැඩිපීඩන කලාපවල සිට වායු පීඩන තුලනය කිරීම සඳහා වැඩිපීඩන කලාපවල සිට වායු පීඩන තුලනය කිරීම සඳහා අඩුපීඩන කලාප වෙත අඩුපීඩන කලාප වෙත සුළං ගමන් කරයි. සුළං ධාරා ගමන් කරයි. ඒ කියන්නේ සමගයට සෙල්සියස් අංශක 30ක් උතුරිනුයි සෙල්සියස් අංශක 30ක් පහළ නැහැ. කියන්නේ සෙල්සියස් අංශක 30ක් දකුණේ තියෙන්නේ අඩුපීඩන කලාප දෙකක්. මේ අඩුපීඩන කලාප දෙකේ ඉඳලා සමගයේ තියෙන්නේ වැඩිපීඩන කලාපයන්නේ. සමගය ආසන්න උෂ්ණත්වය වැඩි වෙනකොට වායු ධාරා රත් වෙලා ඉක්මනට ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරනකොට ඒ හරිය අඩුපීඩන කලාපයක් නිර්මාණය වෙනවා. එතකොට ඒ අඩුපීඩන කලාපය තුලනය කරන්න උතුරිනුයි දකුණිනුයි ඒ වැඩිපීඩන කලාපවල ඉඳලා අඩුපීඩන කලාපවලට සුළං ධාරා ගමාගෙන එනවා. ඒ ගමන් කරගෙනකොට ඒ සුළං ධාරා එක තැනකදී ගැටෙනවානේ. ඒ ගැටෙන ස්ථානයට තමයි කියන්නේ අන්තර්නිවර්තන අபிසාරී කලාපය කියලා. ලියා ගන්න එකටම උත්තර අර්ධගෝලයේ සිට උත්තර අර්ධගෝලයේ සිට සමකය දෙසට මෙන්ම සමකය දෙසට මෙන්ම දක්ෂිණ අර්ධගෝලයේ සිට දක්ෂිණ අර්ධගෝලයේ සිට සමකය දෙසට එන සුළං ධාරා එන සුළං ධාරා උත්තර අර්ධගෝලයේ සිට සමකය දෙසට මෙන්ම දක්ෂිණ අර්ධගෝලයේ සිට සමකය දෙසට එන සුළං ධාරා එක්තරා ස්ථානයකදී එකිනෙකට හමුවේ. මෙම කලාපය අන්තර්නිවර්තන අபிසාරී කලාපය ලෙස හඳුන්වයි. අන්තර්නිවර්තන අபிසාරී කලාපය ලෙස හඳුන්වයි. ඊළඟට තවත් තරුවක් දාලා ලියා ගන්න. අන්තර්නිවර්තන අபிසාරී කලාපයේ පිහිටීම මත අන්තර්නිවර්තන අபிසාරී කලාපයේ පිහිටීම මත මෝසම් වර්ෂාව ඇතිවේ. මෝසම් වර්ෂාව ඇතිවේ.
වායු පීඩන මත වායු පීඩන මත මෙම අන්තර්නිවර්තන අභිසාරී කලාපය එම අන්තර්නිවර්තන අභිසාරී කලාපය සමකයට ඉහළින් හෝ සමකයට ඉහළින් හෝ පහළින් පිහිටිය හැක. සමකයට ඉහළින් හෝ පහළින් පිහිටිය හැක. ඊළඟට අපි කතා කරමු නිරිත දිග මෝසම් වර්ෂාව ගැන. නිරිත දිග මෝසම් වර්ෂාව. මාතෘකාව දාගන්න නිරිත දිග මෝසම් වර්ෂාව. නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ කොහොමද? අපි බලමු නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ කොහොමද කියලා. නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ දැන් උත්තර අර්ධගෝලයට ගිම්මාන සෘතුව එළඹෙනවනේ. ගිම්මාන සෘතුව එළඹුණාම එතකොට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. පීඩනයේ තරමක් අඩු වෙනවා. එතකොට මෙතනත් පීඩනය දැන් එතකොට මේ හරියට පීඩනය අඩුයි. මේ හරියට පීඩනය අඩුයි. මේ හරියට ටිකක් පීඩනය අඩු වුණාම දක්ෂිණ අර්ධගෝලයේ ඉඳලා එන වායු ධාරාවල වේගය වැඩි වෙනවා. එතකොට මෙහෙනුත් වායු ධාරා එනවා. මෙහෙන් එන වායු ධාරාවල වේගය අඩුයි. මොකද මෙහෙට ගිම්මාන සෘතුව එළඹුණාම පීඩනය පීඩනය ටිකක් අඩු වෙලානේ තියෙන්නේ. එතකොට මෙහෙන් එන වායු ධාරාවල වේගය අඩුයි. මෙහෙන් එන වායු ධාරාවල වේගය වැඩි. එතකොට මොකද වෙන්නේ? මේ ගැටෙන මේ වායු ධාරා කියන එකට ගැටෙන ස්ථානය කියන්නේ මොකද? අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවට උතුරට විස්ථාපනය වෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවෙන් උතුරු දෙසට විස්ථාපනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මේ වායු ධාරා ශ්‍රී ලංකාවේ නිරිත දිගින් ඇතුල් වෙනවා. නිරිත දිගින් ඇතුල් වෙලා දැන් ශ්‍රී ලංකාව තියෙන්නේ කොහොමද? ඔය දැන් ශ්‍රී ලංකාව කියලා ගත්තහොත් ශ්‍රී ලංකාව මේ තියෙන දැන් කඳුකර ප්‍රදේශය. එතකොට මෙහෙන් දැන් සුළං ධාරා මෙහෙන් ඇතුල් වෙනවනේ. නිරිත ප්‍රදේශයෙන් නිරිත ප්‍රදේශයෙන් ඇතුල් වෙලා ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය ගැටෙනවා. කඳුකර ප්‍රදේශය ගැටලා මේ පැත්තට සුළං ධාරා ඔහොම යනවා. ඒ කියන්නේ ඊශාන දිගෙන් තමයි සුළං ධාරා පිට වෙන්නේ. එතකොට මෙහෙන් දැන් ඉන්දියන් සාගරය පහු කරලා නෙන්නේ මේ වායු මේ සුළං
සුළං එන්නේ ඉන්දියන් සාගරේ. ඉන්දියන් සාගරේ එනකොට විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් අරගෙන තමයි මේ සුළං එන්නේ. එතකොට ජල වාෂ්ප සහිත සුළං මේ බටහිර කඳු බෑවුමේ ගැටිලා يعني දැන් බටහිර කඳු බෑම හරියනකොට ඒක දැන් උෂ්ණත්වය එතකොට අඩු වෙන උෂ්ණත්වය අඩු වෙලා මොකද වෙන්නේ? ජල වාෂ්ප ටික ඝනීභවණය වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු හැදෙනවාම මේ හරියට ශ්‍රී ලංකාවේ බටහිර ප්‍රදේශයට වැස්ස ලැබෙනවා. එතකොට ජල වාෂ්ප රහිත සුළං ධාරා මොකද වෙන්නේ? ජල වාෂ්ප ටික ඔක්කොම ඝනීභවණය වෙලා වලාකුළු හැදිලා ඒ ශ්‍රී ලංකාවේ බටහිර ඒ කඳුකර ප්‍රදේශයේ ඒ කියන්නේ තෙත් කලාපනේ මේ හරියට තියෙන්නේ. තෙත් කලාපයට වර්ෂාව ලැබිලා අ, ජල වාෂ්ප රහිත සුළං ධාරා මෙහින් මේ ශ්‍රී ලංකාවේ ඊශාන දිග ප්‍රදේශයෙන් පිට වෙලා යනවා. එතකොට මේ හරියට වැස්ස ලැබෙනකොට මෙහෙට මොකටද? වියලි සුළං ධාරා මෙහි ගමන් කරනවා. ඒකට තමයි කියන්නේ ඍතු දිග මෝසම් වර්ෂාවේ තියෙන අන්න එහෙමයි. නිරිත දිග මෝසම් වර්ෂාව කියලා මාතෘකාව දාගෙන ලියාගන්න. උතුරු අර්ධගෝලයට උතුරු අර්ධගෝලයට උතුරු අර්ධගෝලයට ගිම්හාන ඍතුව ලැබුණු විට උතුරු අර්ධගෝලයට ගිම්හාන ඍතුව ලැබුණු විට එහි උෂ්ණත්වය වැඩි වී වායු ධාරා ඉහළ යාමෙන් පීඩනය අඩුවේ. මෙම අඩු පීඩනය තුලනය කිරීමට ඔයාලට වේග වැඩි නම් ළමයි මේ නම ස්ටොප් කරලා ලියා ගන්න. මොකද ඉක්මනට පාඩම් ටික ඉවර කරන්න බෑ අපි. මෙම අඩු පීඩනය තුලනය කිරීමට දක්ෂිණ අර්ධගෝලයේ සිට එන සුළං ධාරාවල පීඩනය වැඩි වේ. සාපේක්ෂව උතුරින් දකුණට එන සුළං ධාරා පීඩනය අඩු වේ. ඒ අනුව අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවේ උතුරු දෙසට විස්ථාපනය වේ. මේ කාලයේදී දකුණු දෙසින්
දකුණු දෙසින් ඉන්දියන් සාගරය හරහා හමා එන ජල වාෂ්ප සහිත සුළං ධාරා ජල ජල වාෂ්ප සහිත සුළං ධාරා කොහෙන්ද ඇතුළු වෙන්නේ ශ්‍රී ලංකාවට? ඉන්දියන් සාගරේ මේ ජල වාෂ්ප වෙන්නේ ඉන්දියන් සාගරේ ඉඳලා එන්නේ. එතකොට විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් අරගෙන තමයි එන්නේ. ඒක ශ්‍රී ලංකාවේ කොහෙන්ද ඇතුළු වෙන්නේ? නිරිත දෙසින් නේද? ලියාගන්න. ජල වාෂ්ප සහිත සුළං ධාරා නිරිත දෙසින් රට තුළට ඇතුළු වී අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වා ගමන් කරයි. මෙම සුළඟේ වූ ජල වාෂ්ප මධ්‍ය කඳුකර බටහිර බෑවුම් ආශ්‍රිතව මෙම සුළඟේ වූ ජල වාෂ්ප මධ්‍ය කඳුකර බටහිර බෑවුම් ආශ්‍රිතව ඝනීභවනය වී වලාකුළු සෑදෙන අතර මධ්‍ය කඳුකර බටහිර බෑවුම නිරිත හා දකුණු දිග ප්‍රදේශවලට අයත් තෙත් කලාපයට වැසි ලැබේ. මෙම කාලයේදී ජල වාෂ්ප රහිත වියලි සුළං ධාරා වියලි කලාපය හරහා ගමන් කරයි. මෙම සුළං ධාරා ඉන්දියන් සාගරය හරහා හමා එන බැවින් වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් අන්තර්ගත වන අතර ඊසාන දිග මෝසම් වර්ෂාවට සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් ලැබේ.
ඊට පස්සේ අපි බලමු නිරිත දිග මෝසම් වර්ෂාව. නිරිත දිග මෝසම් වර්ෂාව ඇති වෙන්නේ කොහොමද? ඒකත් අර වගේම තමයි. ඉස්සෙල්ලා ඇති උනේ උත්තර අර්ධගෝලයට මේ ගිම්මාන ඍතුව. දැන් ඇති වෙන්නේ දක්ෂිණ අර්ධගෝලය. උත්තර අර්ධගෝලයට ඇති වුණාට පස්සේ දක්ෂිණ අර්ධගෝලයට ගිම්මාන ඍතුව එළඹුණාම මේ පැත්තේ පීඩනය සාපේක්ෂව අඩු වෙනවා. පීඩනය සාපේක්ෂව අඩු වුණාම දක්ෂිණ අර්ධගෝලයේ ඉඳලා උතුර මේ අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වා එන සුළං ධාරාවල වේගය අඩුයි. එතකොට උත්තර අර්ධගෝලයේ ඉඳලා අන්තර්නිවර්තන අභිසාරී කලාපය වෙත එන සුළං ධාරාවල වේගය වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙහෙන් එන වේගය වැඩි, මෙහෙන් එන වේගය අඩුයි. එතකොට අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් දකුණට විස්ථාපනය වෙනවා. තේරුණා නේද? අරගම තමයි. ඉස්සෙල්ලා මොකද උනේ? මේ නිරුද්ධික මෝසම් වර්ෂාවේදී මොකද උනේ? උත්තර අර්ධගෝලයට ගිම්හාන ඍතුව ලැබුණාම පීඩනය සාපේක්ෂව අඩු වුණා. පීඩනය සාපේක්ෂව අඩු වුණාම එහි ඉඳලා එන සුළං ධාරාවල වේගය අඩුයි. එතකොට දක්ෂිණ අර්ධගෝලයේ ඉඳලා එන සුළං ධාරාවල වේගය වැඩි. වේගය වැඩි. එතකොට මේ ගැටෙන ස්ථානය මොකද වෙන්නේ? ශ්‍රී ලංකාවෙන් උතුරට විස්තාරන. එතකොට මෙහින් එන වේගය වැඩිනේ. මෙහින් එන වේගය අඩුයිනේ. එතකොට ශ්‍රී ලංකාවේ මේ අන්තර්නිවර්ත අභිසාරී කලාපයේ ශ්‍රී ලංකාවෙන් උතුරට විස්ථාපනය වෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ මේ නිතිත දිගින් සුළං ධාරා මේ ජල වාෂ්ප සුළං ධාරා ඇති වෙලා මේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වර්ෂාපතනය ලැබිලා වියලි කලාපයෙන් ජල වාෂ්ප රහිත වියලි සුළං ධාරා පිට වුණා. එතකොට මෙතනින් දෙන්නේ ඒකම තමයි. එතෙන් මොකද වෙන්නේ? අර වගේම අන්තර්නිවර්තන අභිසාරී කලාපයේ දකුණට ස්ථාපනය වෙනවා. එතකොට මේ පැත්තෙන් ඊශාන දිගින් ජල වාෂ්ප සුළං ධාරා ඇති වෙනවා. මේ වියලි කලාපයට වර්ෂාපතනය ලැබෙනවා. එතන මේ තෙත් කලාපය ආශ්‍රිතයෙන් ජල වාෂ්ප රහිත සුළං ධාරා පිට වෙනවා. ඊශාන දිග මෝසම් වර්ෂාව කියලා දාලා ලියගන්න. ඊශාන දිග මෝසම් වර්ෂාව. පෘථිවි දක්ෂිණ අර්ධගෝලයට ගිම්හාන ඍතුව ලැබුණ විට එහි උෂ්ණත්වය වැඩි වී වායුගෝලීය වායු ධාරා එහි උෂ්ණත්වය වැඩි වී වායුගෝලීය වායු ධාරා ඉහළ යාමෙන් වායු පීඩනය සාපේක්ෂව අඩුවේ. මෙම අඩු පීඩනය තුලනය කිරීමට උත්තර අර්ධගෝලයේ සිට එන සුළං ධාරා කියලා දාගන්න. උත්තර අර්ධගෝලයේ සිට එන සුළං ධාරා පීඩනය සාපේක්ෂව වැඩි වේ. උත්තර අර්ධගෝලයේ සිට එන සුළං ධාරා පීඩනය සාපේක්ෂව වැඩි වේ. දකුණින් උතුරට හමන සුළං ධාරා පීඩනය දකුණින් උතුරට හමන සුළං ධාරා පීඩනය සාපේක්ෂව අඩුවේ. දකුණින් උතුරට හමන සුළං ධාරා පීඩනය සාපේක්ෂව අඩුවේ. ඒ අනුව අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් දකුණු දෙසට විස්ථාපනය වේ.
ඒ අනුව අන්තර්නිවර්තන අභිසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් දකුණු දෙසට විස්ථාපනය වේ. මේ කාලයේදී මේ කාලයේදී එතුවල ළමයි මේ දැන් ඉස්සෙල්ලා ඊට දිග මෝසම් වර්ෂාවේදී නම් ආවේ මේ ඉන්දියන් සාගරය හරහානේ. දැන් එතකොට එන්නේ මේ සුලන්දාර කොහෙන්ද? මේ ඉන්දියානු මහද්වීපයේ මේ බෙන්ගාල බොක්ක ඒ පැත්තෙන් එන්නේ. එතකොට මොකේද ජල වාෂ්ප වැඩි ප්‍රමාණයක් තියෙන්නේ? ජල වාෂ්ප වැඩි ප්‍රමාණයක් තියෙන්නේ නිරිත දිග මෝසම් වර්ෂාවේ. අයියේ මේක එන්නේ නිරිත දිග මෝසම් වර්ෂාවේදී එන්නේ ඉන්දියන් සාගරය හරහා. එතකොට ඒ සුලන්දාරවල ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ඊසාන දිග මෝසම් වර්ෂාවේදී මොකද එන්නේ? මේ ඉන්දියානු මහද්වීපය හරහා එන්නේ. ඉන්දියානු මහද්වීපය හරහා ඒ ජලය තියෙනවා. ජලය අඩුයිනේ. එතකොට සාමාන්‍ය අඩු ජලයක් තමයි ජල වාෂ්ප ප්‍රමාණයක් තමයි මේ වායු ධාරාවත් එක්ක එන්නේ. එතකොට ඊසාන දිග මෝසම් වර්ෂාවේ වැස්ස අඩු ඒකයි. වැස්ස අඩු මොකද? ජල වාෂ්ප අඩු ප්‍රමාණයක් තමයි එන්නේ මේ පැත්තේ ඉඳලා. ලියාගන්න. මේ මේ කාලයේදී උතුරු ඉන්දීය ප්‍රදේශ හා මේ කාලයේදී උතුරු ඉන්දීය ප්‍රදේශ හා බෙන්ගාල බොක්ක හරහා බෙන්ගාල බොක්ක හරහා හමායන ජල වාෂ්ප සහිත හමායන ජල වාෂ්ප සහිත සුලන්දාරා සුලන්දාරා ඊසාන දෙසින් රට තුළට ඇතුළු වී අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වා ගමන් කරයි. අන්තර්නිවර්තන අභිසාරී කලාපය දක්වා ගමන් කරයි. මෙම සුලන්දාරාවල වූ ජල වාෂ්ප මෙම සුලන්දාරාවල වූ ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් මෙම සුලන්දාරාවල වූ ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් දිවයිනේ උතුරු නැගෙනහිර ප්‍රදේශය ඇතුළත් වියලි කලාපයට වැසි ලැබේ. මෙම සුලන්දාරා උතුරු ඉන්දීය ගොඩබිම් ප්‍රදේශ හරහා හමා එන බැවින් අන්තර්ගත ජල වාෂ්ප ප්‍රමාණය අඩුය. එම නිසා ලැබෙන වර්ෂාපතනය නිරිත දිග මෝසමට සාපේක්ෂව අඩුය.
ඊට පස්සේ එකක් තියෙනවා කෝරියෝලිස් බලය කියලා. ඒක නම් ඇත්තට විශේෂ නැහැ. ඒක නිකන් ලියා ගන්න ඕක එක කෝරියෝලිස් බලය කියලා. වෙන මේක පාඩම් කරන්න ඕනේ නැහැ. වාතය හා සාගරයද ඇතුළු වාතය හා සාගරයද ඇතුළු වාතය හා සාගරයද ඇතුළුව පෘථිවි පෘෂ්ඨය මත පෘථිවි පෘෂ්ඨය මත නිදහසේ චලනය වන පෘථිවි පෘෂ්ඨය මත නිදහසේ චලනය වන ඕනෑම වස්තුවක් කෙරේ පෘථිවි පෘෂ්ඨය මත චලනය වන ඕනෑම වස්තුවක් කෙරේ පෘථිවියේ භ්‍රමණය නිසා පෘථිවියේ භ්‍රමණය නිසා ඇතිවන බලය ඇතිවන බලය කෝරියෝලිස් බලය ලෙස හැඳින්වේ. ඊට පස්සේ සංවහන ක්‍රියාවලිය. සංවහන ක්‍රියාවලියෙන් වර්ෂාව ලැබෙන්නේ කොහොමද? ඔය දැන් මේ උදේ ඉඳලා පායලා හවසට වහින්නේ. උදේ ඉඳලා හොඳට අවුව වැටිගෙන තියෙනවා. හවස 2 විතර වෙනකොට වගේ වැස්ස පටන් ගන්නවා. ආන් ඒකට තමයි සංවහන ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒක කොහොමද ඇති වෙන්නේ? ඔයාලා මාතෘකාව දාගන්න සංවහන ක්‍රියාවලිය කියලා.
සංවහන ක්‍රියාවලිය ඇති වෙන්නේ උදේ ඉඳලා හොඳ පැහැදිලි සූර්යාලෝකයක් ලැබෙනවා. හරිද? එතකොට ගොඩබිම රත් වෙනවා. ගොඩබිමට සාගරයේ දික්මනින් රත් වෙන්නේ. ඉස්සෙල්ලාම රත් වෙන්නේ ගොඩබිම. ගොඩබිම රත් වුනහම ගොඩබිම රත් වෙනකොට මිනිහයි රත් වෙනවා කියන්නේ අඩු පීඩන කලාපයන් නිර්මාණය වෙනවානේ. උෂ්ණත්වය වැඩි අඩු පීඩන කලාපයන් නිර්මාණය වෙනවා. එතකොට සාගරයේ ඉඳලා ගොඩබිම දෙසට සුළං ධාරා එනවා. අඩු පීඩනය තුලනය කිරීමට සුළං ධාරා එනවා සාගරයේ ඉඳලා. එතකොට ඒ ජල වාෂ්ප ඇවිල්ලා මොකද වෙන්නේ? ඒ ජල වාෂ්ප ටික මෙහි රත් වෙලා සංවහන ධාරා විදිහට ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරලා ජල වාෂ්ප ටික මොකද වෙන්නේ? අහසේදී අහස උෂ්ණත්වය අඩු වෙන්නේ. ඒව ඝනීභවනය වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු හැදිලා ඊට පස්සේ වර්ෂාව ලැබෙනවා. ඒක තමයි මේ සංවහන ක්‍රියාවලියේදී සිද්ධ වෙන්නේ. ලියා ගන්නකො සංවහන ක්‍රියාවලිය කියලා මාතෘකාව දාන්න. මෝසම් ඍතු දෙකක් ඇති අතර මෝසම් ඍතු දෙකක් ඇති අතර සංවහන ක්‍රියාවලිය තරගයක් කියන එක දන්තම් අන්තර් මෝසම් වර්ෂාව. වරහන් ඇතුලේ ලියාගන්න මාතෘකාව ගා අන්තර් මෝසම් වර්ෂාව කියලා. මෝසම් ඍතු දෙකක් ඇති අතර ඒවා වසරේ අවස්ථා දෙකකදී ඇතිවන නිසා අන්තර් මෝසම් වර්ෂාව ලෙස හැඳින්වේ. අන්තර් මෝසම් වර්ෂාව ලෙස හැඳින්වේ. එක කියලා දාගන්න ලියාගන්න පළවෙනි අන්තර් මෝසම. පළමු වන අන්තර් මෝසම. පළවෙනි අන්තර් මෝසම තියෙන්නේ මාර්තු ඉඳලා මාර්තු අප්‍රේල්. පළවෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල්. ඒ කාල පරාසය තමයි පළවෙනි අන්තර් මෝසම කියන්නේ. එහෙනම් දෙක කියලා දාලා ලියාගන්න දෙවන අන්තර් මෝසම. දෙවන අන්තර් මෝසම. දෙවන අන්තර් මෝසම. ඔක්තෝබර් නොවැම්බර්. ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් වගේ මාසවල තමයි දෙවන අන්තර් මෝසමය තියෙන්නේ. මෝසම් වර්ෂාව කොහොමද තියෙන්නේ? සංවහන ක්‍රියාවලිය උදේ හොඳට පායනවා. පායනවා කියන්නේ පායද හොඳට සූර්යාලෝකය ලැබිලා සාගරය වඩා ඉක්මනට ගොඩබිම රත් වෙනවා. ගොඩබිම රත් වුණාම ගොඩබිම අඩු පීඩන කලාපයන් තියෙන සාගරයේ ඉඳලා ගොඩබිම දෙසට වායු ධාරා ගමන් කරනවා. එන්නේ ජල වාෂ්ප ටිකත් අරගෙන ගොඩබිම දෙසට ගොඩබිමේදී රත් වෙලා සංවහන ධාරා විදිහට ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරලා ඉහළ ආසෙදී ඒව වලාකුළු විදිහට ඝනීභවනය වෙනවා. ඝනීභවනය වෙන අවස්සෙද්දී වැස්ස ලැබෙනවා. ක්‍රමය අපි ලියාගමු. උදෑසන පැහැදිලි සූර්යාලෝකයක් සහිතව දවස උදාවේ දහවල් වන විට සූර්යාලෝකය වැඩි වී පරිසර උෂ්ණත්වයද වැඩි වේ. ලැබෙන සූර්යාලෝකයෙන් සාගරයට වඩා ඉක්මනින් ගොඩබිම රත් වේ.
එම රත් වූ ජල වාෂ්ප සහිත එම රත් වූ ජල වාෂ්ප සහිත වායු ධාරා සංවහන ධාරාවන් ලෙස ඉහළ නැගීම සිදුවේ. සංවහන ධාරාවන් ලෙස ඉහළ නැගීම සිදුවේ. වායුගෝලයේ එම අඩුව පිරවීමට වායුගෝලයේ එම අඩුව පිරවීමට සාගරය දෙසින් ජල වාෂ්ප සහිත සුළං ධාරා ගොඩබිමට ඇතුළු වේ. ජල වාෂ්ප සහිත සුළං ධාරා ගොඩබිමට ඇතුළු වේ. එම වායු ධාරාද රත් වී එම වායු ධාරාවන්ද රත් වී සංවහන ධාරාවන් ලෙස ඉහළ යයි. සංවහන ධාරාවන් ලෙස ඉහළ යයි. ඉහළ වායුගෝලයේ අඩු උෂ්ණත්වය හේතු කොටගෙන ජල වාෂ්ප ඝනීභවනයෙන් වලාකුළු සෑදේ. ඉහළ වායුගෝලයේ අඩු උෂ්ණත්වය හේතු කොටගෙන ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු සෑදේ. සවස් 2 පමණ වන විට මධ්‍ය කඳුකරයේ ආශ්‍රිතව රට අභ්‍යන්තරයටද සවස් වන විට වෙරළබඩ ප්‍රදේශ කරාද මෙම වර්ෂාව ව්‍යාප්ත වේ. ඊළඟට මෙම වර්ෂාවට මොකද්ද මේ මම නමක් කිව්වා ඉස්සෙල්ලා මොකද්ද? අස්සනි වර්ෂාව. ඒක ලියාගන්න මෙම වර්ෂාව අස්සනි වර්ෂාව ලෙසද හැඳින්වේ. මෙම වර්ෂාව අස්සනි වර්ෂාව ලෙසද හැඳින්වේ. ඊට පස්සේ ඔයාලා මේ රූප සටහන පොඩ්ඩක් ඇඳගන්න. ඒක මතක තියාගන්න. ඊළඟට අපිට තියෙන්නේ කාලගුණ පද්ධති. මාතෘකාව දාගන්න කාලගුණ පද්ධති.
ඒක වර්ෂාව ලැබෙන තුන්වෙනි ආකාරනේ. හැඳින්වීම දාගන්න. වායුගෝලයේ සිදුවන වායුගෝලයේ සිදුවන පීඩන අවපාතයක් නිසා වායුගෝලයේ සිදුවන පීඩන අවපාතයක් නිසා පීඩන අවපාතයක් කියන්නේ මොකද්ද? අවපාතයක්. වායුගෝලයේ සිදුවන පීඩන අවපාතයක් කියලා කියන්නේ වෙනස් වීම. අරන් කියන්නේ වෙනස් වීමක්. යම් ස්ථානයක පැවතිය යුතු කාලගුණික තත්ත්වයේ යම් ස්ථානයක පැවතිය යුතු කාලගුණික තත්ත්වයේ తాවකාලිකව හා දැඩි ලෙස සිදුවන වෙනස් වීම తాවකාලිකව හා දැඩි ලෙස සිදුවන වෙනස් වීම කාලගුණික පද්ධතියකි. කාලගුණික පද්ධතියකි. ඒ කියන්නේ මොකද්ද? සාමාන්‍ය පරිසර තත්ත්වයේ ඉක්මනින් වෙනස් වෙලා මේ ඉක්මනින් හා දැඩිව සිදුවන වෙනස් වීම මොනවද? ඔය සුලිසුලන් වගේ ඒවා තමයි පරිසර තත්ත්වයේ ඉක්මනින් වෙනස් කරලා වෙනස් වෙනවා. ඒ කියන්නේ පොඩි වෙලාවයි. తాවකාලික කියන්නේ පොඩි වෙලාවයි. ඒ වගේම දැඩිව වෙනස් වෙනවා. ඊට පස්සේ අනුමාත්‍රකා දාන ප්‍රධාන කාලගුණික පද්ධති. ප්‍රධාන කාලගුණික පද්ධති. ප්‍රධාන කාලගුණික පද්ධති තුනක් තියෙනවා. ලියාගෙන ප්‍රධාන ආකාර තුනකි. 1. පහළ වායුගෝලයේ කැළඹීම් හෙවත් පහළ වායුගෝලයේ කැළඹීම් හෙවත් අඩු පීඩන ප්‍රදේශ. පහළ වායුගෝලයේ කැළඹීම් හෙවත් අඩු පීඩන ප්‍රදේශ. පීඩන අවපාත. 2. පීඩන අවපාත. පීඩන අවපාත. 3. සුලිසුලන් නැත්තම් වාසුලි. සුලිසුලන්. මේ වගුව ටක් ගාලා ගහගන්නවද? ඉක්මන් කළා වගුව ගහගන්න. වගුව ගහගෙන ලියාගන්න. අඩු පීඩන ප්‍රදේශ. ඒ කියන්නේ මොකද්ද? ලෝ ප්‍රෙෂර් එක. අඩු පීඩන ප්‍රදේශයක සුළඟේ වේගය කීයද? පැයට කිලෝමීටර් 27ට වඩා අඩුයි. මොනවද ඒකේ විශේෂ ලක්ෂණ? ලියාගන්න. සෑම දිශාවකින්ම සුළං හමයි. සෑම දිශාවකින්ම සුළං හමයි. ඊළඟට පීඩන අවපාත. පීඩන අවපාතයක් කියන්නේ ඒවා තියෙන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 28ත් 60ත් අතර වුණාම. මොනවද ඒකේ විශේෂ ලක්ෂණ? ගිගුරුම් සහිත වැසී ඇතිවේ. ගිගුරුම් සහිතව වැසී ඇතිවේ. පද්ධතිය තුළ ඇස සෑදී නැත. පද්ධතිය තුළ ඇස සෑදී නැත. මොකද ඇස කියලා කියන්නේ? ඇස කියලා කියන්නේ දැන් මෙහෙම ලෝකකෝලේ ගත්තොත් එහෙම ඇස කියන්නේ දැන් සුළි සුළඟක් කොහොම ඇතිද? ආ ඔහොම කරකිලා ඔහොම ඇසක් ඇති වෙනව නේද? ඔහොම ඇති වෙන මේ හරි ඇසක් ඇති වෙන්නේ. පැහැදිලි නෑ. වෙන පැහැදිලි ලියමු.
බිම් මේ හැටි ඇති වෙනව නේද? ඇස. ආන් එහෙම ඇසක් ඇති වෙලා නැහැ. පීඩන ආපాతයක ඒ ඇස සෑදිලා නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක සුලි කුණාටු. සුලි කුණාටු. සුලි කුණාටු. ඒව ඇති වෙන්නේ පැය කිලෝමීටර් 61ත් 144ත් අතර එක සුළඟේ වේගය. ඒවැ මොනවාද විශේෂ ලක්ෂණ? ලියා ගන්න. සුලි සුළඟට ආවේනික ලෙස සුලි සුළඟකට ආවේනික ලෙස සුළං සංසරණය කරයි. සුළං සංසරණය කරයි. ඇස නිර්මාණය වී නැත. ඒකෙත් ඇස සෑදිලා නැහැ. සුළං හමනවා ඇස සෑදිලා නැහැ. ඊළඟ එක සුලි සුළං. සුලි සුළං ඇති වෙන්නේ පැයට සුළඟේ වේගය පැයට කිලෝමීටර 115ට වඩා වැඩි වුණාම. ඒකේ විශේෂ ලක්ෂණ මොනවද? දැඩි සුළං සහිත ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දැඩි සුළං සහිත ගිගුරුම් සහිත වැසි ඇතිවේ. දර්ශීය ලෙස ඇස සෑදී ඇත. දර්ශීය ලෙස ඇස සෑදී ඇත. මේ වගුව වැඩිය ලොකුවට පාඩම් කරන්න ඕමනාවක් නැහැ. පොඩ්ඩක් බලන්න මේ වගුවට ඕනේ. මේ ඒකේ ප්‍රධාන කාරණා පද්ධති ආකාර තුන මතක තියාගන්න. ප්‍රධාන කාරණා පද්ධතියක් කියන්නේ මොකක්ද කියලා මතක තියාගන්න. ඊට පස්සේ වාසුලි වර්ෂාව කියලා මාතෘකාවක් දාන වාසුලි වර්ෂාව. වාසුලි වර්ෂාවක් කොහොමද තියෙන්නේ? ඔය එක දිගට වහිනවා මොකක් හරි මේකක් කළා ආච්චිලා හැම කියන්නේ බෙන්ගාලි මොකක් හරි වෙලා ඇති කියලා. ඇත්තටම බෙන්ගාලේ කැළඹුණාම තමයි මේ වාසුලි වර්ෂාව ඇති වෙන්නේ. වාසුලි වර්ෂාව කියලා දාගලා ලියා ගන්න. දැඩි සුළං සහිතව දැඩි සුළං සහිතව ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගිගුරුම් සහිතව වැසි ඇතිවන අතර වායුගෝලයේ පීඩන ආපාතයන් මත නිර්මාණය වන්නකි. වායුගෝලයේ පීඩන ආපාතයන් මත නිර්මාණය වන්නකි. වායුගෝලීය පීඩන ආපාතයන් මත නිර්මාණය වන්නකි. තද සුළං සහිතව තද සුළං සහිතව දැඩිව ඇතිවන වර්ෂාපතනයකි. තද සුළං සහිත දැඩිව ඇතිවන වර්ෂාපතනයකි. දැඩි සුළං සහිතව දැඩිව ඇතිවන වර්ෂාපතනයකි.
වාසුලි වර්ෂ ඇතිවෙන්නේ කොහොමද? කොහොම තියෙනවා මේ ශ්‍රී ලංකාව කියලා හිතන්න. මේ හරේ කොහොම වායු ධාර කොහොම කැළමිලා තමයි ඒවා මේ හරියට ආවම ශ්‍රී ලංකාවට ඇසලා දෙන්නේ. ඒ කියන්නේ වාසුලියක් වගේ කොහොම පීඩන අවපාතයක් බෙන්ගාල බොක්කේ නිර්මාණය වෙලා තමයි මේ ශ්‍රී ලංකාවට බලපෑම් ඇති වෙලා එකෙන් වර්ෂාව ලැබෙන්නේ. ලියාගන්න බෙන්ගාල බොක්කේ සිදුවන බෙන්ගාල බොක්කේ සිදුවන පීඩන අවපාතයන් නිසා බෙන්ගාල බොක්කේ සිදුවන පීඩන අවපාතයන් නිසා ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ උතුරු හා වයඹදිග ප්‍රදේශවල උතුරු හා වයඹදිග ප්‍රදේශවල දැඩි බලපෑම් ඇතිවේ. දැඩි බලපෑම් ඇති බලපෑම් ඇති වෙන්නේ මේ හරිය තියෙන උතුරනේ. උතුර වයඹ ඔය වගේ ප්‍රදේශවලට තමයි බලපෑම් ඇති වෙන්නේ ගොඩක්ම. දීවර කටයුතු වලට එහෙම ගොඩක් බලපෑම් ඇති වෙනවා. ලියන්න දෙසැම්බර් මාසයේ සුලභව දැකිය හැකිය. දෙසැම්බර් මාසයේ සුලභව දැකිය හැකිය. ඊළඟට මාතෘකාව ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව හා වගාකන්න. ශ්‍රී ලංකාවේ වර්ෂාපතන රටාව හා වගාකන්න. දැන් අපි කතා කරලා ඉවර කරේ මොකද්ද? වර්ෂාපතන. වර්ෂාපතන ලැබෙන ආකාරයේ වර්ෂාපතන කියන්නේ මොකද්ද? වායු ගෝලයේ ඇති ජලය ද්‍රවාකාරයෙන් පොළොවට පතිත වීම වර්ෂාපතනය. වර්ෂාපතන ලැබෙන ආකාර මොනවද? මෝසම් ක්‍රියාවලිය, සංවහන වර්ෂාවයි, කාලගුණික පද්ධති. සංවහන වර්ෂාවටම කියනවා අන්තර්මෝසම් ක්‍රියාවලිය. තව එකක් කියනවා අසිනි වර්ෂාව කියලාත් කියනවා. මෝසම් මෝසම් ක්‍රියාවලිය ආකාර කීයද? ඊට දිග මෝසම් වර්ෂාවයි ඊසාන දිග මෝසම් වර්ෂාවයි. මෝසම් වර්ෂාවේ තියෙන්නේ කොහොමද? අර අන්තර්නිවර්ෂ අபிසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් උතුරට විස්ථාපනය වුණාමයි දකුණට විස්ථාපනය වුණාමයි. උතුරට විස්ථාපනය වෙන්නේ කොහොමද? ශ්‍රී ලංකාවෙන් උතුරට විස්ථාපනය වෙන්නේ උත්තර ධ්‍රවයට මේ ගිම්මාන සෘතුය ලැබුණාම මේ අන්තර්නිවර්තන අபிසාරී කලාපය උතුරට විස්ථාපනය. ඒ කොහොමද කියලා අපි කතා කරානේ. ඊට පස්සේ දකුණට එතකොට එහෙම තියෙන්නේ කොහොමද? මොන වර්ෂාවද? නිශිත දිග මෝසම් වර්ෂාව. ඊට පස්සේ අන්තර්නිවර්තන අபிසාරී කලාපය ශ්‍රී ලංකාවෙන් දකුණට ස්ථාපනය තියෙන්නේ මොකද්ද? ඊසාන දිග මෝසම් වර්ෂාව. ඒක කොහොමද තියෙන්නේ? දකුණට ස්ථාපනය වෙන්නේ කොහොමද? දක්ෂිණ ධ්‍රවයට ගිම්හාන ස්රෝතය එළඹුණාම. ඊට පස්සේ කතා කරා ඊළඟ වර්ෂ ආකාරය මොකද්ද? සංවහන ක්‍රියාවලිය. සංවහන ක්‍රියාවලිය ගැන කතා කරා අර උදේ ඉඳලා පායලා හවස දෙක පමණ වන විට වහින්න පටන් ගන්නවා. ඒකට කියනවා සංවහන ක්‍රියාවලිය. සංවහන ක්‍රියාවලිය ආකාර දෙකක් තියෙනවා. ඒකට කියනවා අන්තර්මෝසම කියලා. පළවෙනි අන්තර්මෝසමයි දෙවන අන්තර්මෝසමයි. ඊට පස්සේ කාලගුණ පද්ධති ගැන කතා කරා. දැන් කතා කරන්න යන්නේ වර්ෂාපතන රටාව හා වගා කන්න. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වර්ෂාපතන යාන්ත්‍රයට අනුකූල ප්‍රධාන වගා කන්න දෙකකි. මොකක්ද ඒ වගා කන්න දෙක? ඒව නම් දන්නවනේ. ඒ ලෙවල් ඕ ලෙවල් ඇග්‍රී කරපු කට්ටිය එහෙම දන්නවා ඉතින්. මොනවද වගා කන්න දෙක? යල කන්නේයි මහ කන්නේයි. ලියා ගන්න යල කන්නේ මහ කන්නේ. යල කන්නේ වගා කරන්නේ තෙත් කලාපයේ කට්ටියද වියලි කලාපයේ කට්ටියද? යල කන්නේ මාතෘකා ලියා ගන්න යල කන්නේ කියන්නේ. ඒක ඇරෙල් ලියා ගන්න.
ඊට කලින් chart එක බලලා ඉමුද? යල කන්නේ. යල කන්නේ ලියාගෙන නේද? යල කන්නේ. පළවෙනි අන්තර් මෝසමෙන් සහ පළමුවෙනි අන්තර් මෝසමෙන් සහ නිරිත දිග මෝසමෙන් නිරිත දිග මෝසමෙන් පළවෙනි අන්තර් මෝසමෙන් සහ නිරිත දිග මෝසමෙන් වැසි ලබාගෙන භෝග වගා කරන කාල සීමාව යලකන්නේ. පළවෙනි අන්තර් මෝසමෙන් සහ නිරිත දිග මෝසමෙන් වැසි ලබාගෙන භෝග වගා කරන කාල සීමාව යලකන්නේ. පළවෙනි අන්තර් මෝසම වෙන්නේ මොන කාලෙද? ලියා ගන්නකො යටින් පළවෙනි අන්තර් මෝසම. sorry. පළවෙනි අන්තර් මෝසම වෙන්නේ මැයි සිට පළවෙනි අන්තර් මෝසම. පළවෙනි අන්තර් මෝසම වෙන්නේ කොහමද? මාර්තු අප්‍රේල්. මාර්තු අප්‍රේල් පළවෙනි අන්තර් මෝසම. ආය මොකෙන්ද වැසි ලැබෙනවා කියන්නේ? නිරිත දිග මෝසම. නිරිත දිග මෝසම තියෙන්නේ මැයි සිට සැප්තැම්බර් මාසවල. මැයි සැප්තැම්බර් කියලා දාන්න. පළවෙනි අන්තර් මෝසම කියලා ඉරක් දැල්ලා ගන්න. මාර්තු අප්‍රේල් ඊළඟට නිරිත දිග මෝසම කියලා ඉරක් දැල්ලා ගන්න මැයි සිට සැප්තැම්බර්. ඊළඟට ලියා ගන්න යලකන්නේදී ව්‍යලි ගොවීන් වාරි ජලය මගින් වගා කටයුතු සිදු කරයි. වාරි ජලය මගින් වගා කටයුතු සිදු කරයි. ව්‍යලි කලාපයේ ගොවීන් නයි වාරි ජලයෙන් මේ වගා කටයුතු සිදු කරන්නේ. එයාලට ඒ කාලේදී ඇස්ස නැහැ. යලකන්නේ මැස්ස ලැබෙන්නේ තෙත් කලාපෙට. එතකොට ව්‍යලි කලාපයේ ගොවීන් මොකද කරන්නේ? වාරි ජලය පාවිච්චි කරලා වගා කටයුතු සිදු කරනවා. ඊට පස්සේ මහ කන්නේ. මහ කන්නේ කියලා දැන් ලියා ගන්න. ඔක්තෝබර් නොවැම්බර් මාසවල ඔක්තෝබර් නොවැම්බර් මාසවල දෙවන අන්තර් මෝසමෙන් හා දෙවන අන්තර් මෝසමෙන් හා දෙසැම්බර් පෙබරවාරි මාසවල දෙසැම්බර් පෙබරවාරි මාසවල දෙසැම්බර් පෙබරවාරි මාසවල ඊසාන දිග මෝසමෙන්ද ඊසාන දිග මෝසමෙන්ද ජලය ලබාගෙන භෝග වගා කරන කාල සීමාවයි. ජලය ලබාගෙන භෝග වගා කරන කාල සීමාවයි. ජල කන්නේ වගා කරේ පළවෙනි අන්තර් මෝසමයි නිත්‍ය දිග මෝසමයි. මහ කන්නේ මේ ජලය ලැබෙන්නේ මොනම මේ වැසි වලින්ද? දෙවන අන්තර් මෝසමයි ඊසාන දිග මෝසමයි. ඊළඟට පැටිලියා ගන්න තව එකක් වියලි කලාපීය ගොවීන්ට අවශ්‍ය පරිදි වියලි කලාපීය ගොවීන්ට අවශ්‍ය පරිදි වැසි ජලය ලැබේ. වියලි කලාපීය ගොවීන්ට අවශ්‍ය පරිදි වැසි ජලය ලැබේ.
ජෙලි කලාපීය ගොවීන්ට අවශ්‍ය පරිදි විස ජල ලැබේ. ඒක ලියලා මෙහෙම යලකන්නේ මහකන්නේ කියලා මෙහෙම chart එකක් ගහගන්නකො. ටක් ගාලා ගහගන්න chart එක මේ විදියට. මෙතන ලොකු දෙයක් ලියන්නේ මෙතන වැසි ටිකයි ඒවා ලැබෙන මාසෙ. වැසි ටිකයි එතන ලැබෙන මාසෙ ලියන්නේ. එතකන් ලියාගන්න මෙතනින් මෙතෙන් ලියාගන්න යලකන්නේ වැස්ස ලැබෙන යලකන්නේට වැස්ස ලැබෙන්නේ මොනවාද? පළවෙනි අන්තර් මෝසමයි නිරිත දිග මෝසම වර්ෂාව. පළවෙනි අන්තර් මෝසමයි නිරිත දිග මෝසම වර්ෂාව ලියාගන්න. මෙතන ලියන පළවෙනි අන්තර් මෝසම. පළවෙනි අන්තර් මෝසම ලැබෙන්නේ මාර්තු අප්‍රේල්. පළවෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල්. පළවෙනි අන්තර් මෝසම ගෙල්ලිවා ඒක ලැබෙන්නේ මාර්තු ඉඳලා අප්‍රේල් දක්වා. ඊට පස්සේ මෙතන ලියාගන්න නිරිත දිග මෝසම වර්ෂාව. නිරිත දිග මෝසම් වර්ෂාව ඒක ලැබෙන්නේ මැයි සිට සැප්තැම්බර්. මැයි සැප්තැම්බර්. එතකොට එලකන්නේ ලැබෙන වර්ෂාව ලැබෙන්නේ පළවෙනි අන්තර් මෝසමෙනුයි නිරිත දිග මෝසම් වර්ෂාවෙනුයි. පළවෙනි අන්තර් මෝසමේ ක්‍රියාත්මක වෙන්නේ මොන මාසවලද? මාර්තු ඉඳලා අප්‍රේල් දක්වා. නිරිත දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වෙන්නේ මැයි සිට සැප්තැම්බර් දක්වා. ඊළඟට මහ කන්නේ. මහ කන්නේ ලැබි ලැබෙන්නේ දෙවන අන්තර් මෝසමෙනුයි ඊසාන දිග මෝසම් වර්ෂාවෙනුයි. ඊළඟට දෙවන අන්තර් මෝසම. දෙවන අන්තර් මෝසම. දෙවන අන්තර් මෝසම ක්‍රියාත්මක වෙන්නේ මොන මාසවලද? ඔක්තෝබර් නොවැම්බර්. ඔක්තෝබර් නොවැම්බර්. දෙවන අන්තර් මෝසම ඔක්තෝබර් නොවැම්බර්. ඊළඟට ඊසාන දිග මෝසම් වර්ෂාව. ඊසාන දිග මෝසම් වර්ෂාව. ඊසාන දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වෙන්නේ දෙසැම්බර් පෙබරවාරි. දෙසැම්බර් පෙබරවාරි. ඊසාන දිග මෝසම් වර්ෂාව දෙසැම්බර් පෙබරවාරි. ඒ ටික මතක තියාගන්න මාස එක. යලකන්නේට වෙසි ලැබෙන්නේ මොන වර්ෂාවෙන්ද? පළවෙනි අන්තර් මෝසමෙනුයි නිරිත දිග මෝසම් වර්ෂාවෙනුයි. පළවෙනි අන්තර් මෝසම මාර්තු අප්‍රේල්. නිරිත දිග මෝසම් වර්ෂාව මැයි සිට සැප්තැම්බර්. ඊළඟට දෙවන අන්තර් මෝසම මහා කන්නයට ලැබෙන්නේ දෙවන අන්තර් මෝසමෙනුයි ඊසාන දිග මෝසමෙනුයි. දෙවන අන්තර් මෝසම ක්‍රියාත්මක වෙන්නේ ඔක්තෝබර් ඉඳලා නොවැම්බර් දක්වා. ඊසාන දිග මෝසම් වර්ෂාව ක්‍රියාත්මක වන්නේ දෙසැම්බර් ඉඳලා පෙබරවාරි දක්වා. ඒක මතක තියාගන්න. ඒක පඩම් කරගන්න. ඊළඟට අපි කතා කරන්නේ වාර්ෂික වර්ෂාපතන රටාව. වාර්ෂික වර්ෂාපතන රටාව. මාතෘකාව ලියන්න වාර්ෂික වර්ෂාපතන රටාව. ලියලා අනුමාත්‍රිකාව දාගන්න ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්තිය. ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්තිය.
ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්තිය. මේ තියෙන වෙලි කලාපය, අතරමැදි කලාපය, තෙත් කලාපයට යනවා මාසික වර්ෂාපතන ව්‍යාප්තිය. ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. එතකොට මේ වර්ෂාපතන ව්‍යාප්තිය ගත්තාම මෙහෙමනේ තියෙන්නේ. මෙතනින් පටන් අරන් මෙහෙම ගිහිලා ආයෙ මෙහෙම අඩු වෙලා ආයෙ ඔහොම වැඩි වෙලා. මේවත් තියෙන්නේ. මෙතනින් මෙහෙම ගිහිල්ලා මෙහාට අඩු වෙලා ආයෙ ඔහොම වැඩි වෙලා. මේකෙත් තියෙන්නේ. ඔහොම වැඩි වෙලා ඔහොම අඩු වෙලා ආයෙත් වැඩි වෙලා ආයෙත් අඩු වෙලා. මේ හැම එකේම තියෙනවා ශීර්ෂ දෙකක් තියෙනවා නේද මේ? මේකෙත් දෙකක් තියෙනවා. මේකෙත් දෙකක් තියෙනවා. ශීර්ෂ හැම එකේම දෙකක් තියෙනවා. පස්තාරයක් ඇන්දාම ඒකේ ශීර්ෂ දෙකක් තියෙනවා. එතකොට මේ අඩු වෙලා තියෙන මොන මාසෙද? හැම එකම අඩු වෙලා තියෙන ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි. මැයි, ජූලි, ජූනි, අගෝස්තු, සැප්තැම්බර් වගේ මාසවල අඩු වෙලා සැප්තැම්බර්. මේකෙත් ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල අඩු වෙලා. මේකෙත් ගත්තා ජනවාරි, පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල අඩු වෙලා තියෙනවා. එතකොට මේ ඔක්කොගේ මේ ඒවා අඩු වෙලා ඉස්. ඔයාලට පස්තාරේ අඳින්න කියලා දුන්නොත් එහෙම මේව ශීර්ෂ දෙකක් තියෙන විදිහට ඇඳාම හරි. ඒ කියන්නේ මේ අඩු වෙන මාස ටික දැන් හැම එකෙම එක වගේ මේ තියෙන විදිය බලා ගන්න ශීර්ෂ දෙකක් තියෙන විදිහට ඔහොම අඳින්න ඕන. හැම එකෙම ශීර්ෂ දෙකක් තියෙන විදිහට අඳින්න ඕන. මේ ප්‍රස්තාරේ මේ මම දාන්නම් ඔයාලා ඒක print out ගහගන්න. නැත්නම් ඇඳගත්තත් කමන්නේ. මේ නැත්නම් print out එකක් හරි ගහගෙන අලව ගන්න. ඊළඟට එතන අලව ගන්න ටිකක් ඉඳ තියලා හරි ඇඳ ගන්න හරි ඉඳ තියලා හරි අලව ගන්න හරි ඇඳ ගන්න හරි ඉඳ තියලා මේ යටින් ලියා ගන්න මෝසම් සහ මෝසම් සහ අන්තර් මෝසම් වර්ෂා ප්‍රමුඛ කර ගනිමින් අන්තර් මෝසම් වර්ෂා ප්‍රමුඛ කර ගනිමින් සෑම දේශගුණික කලාපයකටම සෑම දේශගුණික කලාපයකටම වසරේ අවස්ථා දෙකකදී ඉහළ වර්ෂාපතනයක් ලැබේ. ඉහළ වර්ෂාපතනයක් ලැබේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ මාසික වර්ෂාපතන ව්‍යාප්ති ප්‍රස්ථාරය මාසික වර්ෂාපතන ව්‍යාප්ති ප්‍රස්ථාරය ද්විශීර්ෂාකාර හැඩැති වේ. ද්විශීර්ෂාකාර හැඩැති වේ. අපි අර ඉස්සෙල්ලා බැලුවේ ප්‍රස්ථාරය ඔහොම ගත්තාම හැම එකේම තියෙන්නේ ඕම ශීර්ෂ දෙකක් තියෙන විදිහ තමයි තියෙන්නේ. මැයි ජූලි සැප්තැම්බර් වගේ ගොස් සැප්තැම්බර් වගේ මාසවල වර්ෂාපතන අඩු වෙලා තිබ්බා හැම එකේම
තෙත් කලාපයේ අතරමැදි කලාපයේ වියලි කලාපයේ හැම එකේම දී ශීර්ෂ දෙකක් තිබ්බා. ශීර්ෂ දෙකක් තිබ්බා. කඳු දෙකක් වගේ. එතෙන් අර මේ ඔයාලා අර ඇඳ ගන්න නැත්තම් මේ print කරලා එතනින් අලව ගන්න. ඔයාලා අඳිද්දියගේ බලාපොරොත්තු වෙන්නේ විභාගයට එහෙම දුන්නොත් අඳිද්දි බලාපොරොත්තු වෙන්නේ මෙහෙම ශීර්ෂ දෙකක් තියෙන විදිහට අඳින එක තමයි බලාපොරොත්තු වෙන්නේ. අඩු වෙන්නේ දැන් මාස දාන්න දීපොත් අඩු වෙන්නේ මොන මාසවලද කියලා දාලා. මෙහෙම ශීර්ෂ දෙකක් තියෙන විදිහට අඳින්න ඕනේ. හරිද? ඒක හොඳ පොඩ්ඩක් බලන්න. ඊළඟ මාතෘකාව ජල චක්‍රය. ජල චක්‍රය. තා පොඩ්ඩයි තියෙන්නේ. ජල චක්‍රය. ජල චක්‍රය. අනුමාත්‍රකාව දාලා ලියාගන්න ජල චක්‍රය කියන්නේ මොකද්ද? බලාකුළු හැදෙනවා ආය වැස්ස විදිය ලැබෙනවා ඊට පස්සේ මත පිට අර මේ පොළවේ ගලාගෙන යනවා ඊට පස්සේ ගස් වලින් එහෙම ආය උස්සේදනය වෙලා ආය බලාකුළු හැදෙනවා එහෙම අර වටේ රවුමක් යන එකනේ කියන්නේ ජල චක්‍රය කියලා. ලියාගන්න. සූර්ය ශක්තිය උපයෝගී කරගෙන සූර්ය ශක්තිය උපයෝගී කරගෙන පෘථිවියේ එක් ස්ථානයක ඇති ජලය සූර්ය ශක්තිය උපයෝගී කරගෙන පෘථිවියේ එක් ස්ථානයක ඇති ජලය විවිධ ආකාරයෙන් විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කර විවිධාකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කර නැවත මුල් ස්ථානයට පැමිණීමේ නැවත මුල් ස්ථානයට පැමිණීමේ චක්‍රාකාර ක්‍රියාව ජල චක්‍රයයි. සූර්ය ශක්තිය උපයෝගී කරගෙන පෘථිවියේ එක් ස්ථානයක ඇති ජලය විවිධාකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කර නැවත මුල් ස්ථානයට පැමිණීමේ චක්‍රාකාර ක්‍රියාව ජල චක්‍රය. හැඳින්වීම පාඩම් කරගත්තී ඒ විදිහටම පාඩම් කරගන්න. මේක දැන් තියෙනවා මේ සූර්ය ශක්තිය උපයෝගී කරගෙන කියන එක තියෙනවා. ඊට පස්සේ පෘථිවිය එක් ස්ථානයක විවිධ ආකාරයෙන් විවිධ ස්ථානවල විවිධ කාල සීමා ගත කරලා තියෙනවා. නැවත මුල් ස්ථානයට පැමිණීම කියලා තියෙනවා. ඒවා මේ හරියට පාඩම් කරගන්න හැදින්වීම එහෙම. ඒ ඔක්කොම කරුණු තියෙන්න ඕනේ. ඊට පස්සේ බලමු ජල චක්‍රය. තියෙන ජල චක්‍රය. මේකත් මේ ඔයාලා අඳිනවනම් හොඳ. දැන් බලමු මේක වැරලා තියෙන්නේ කියලා. ශාකවලිනුයි පසෙනුයි සාගරයෙනුයි පසෙන් සාගරයෙන් වාෂ්පීකරණය වෙලා ශාකවලෙන් උස්සේදනය වෙලා ඊට පස්සේ වායුගෝලයට ගමන් කරලා වායුගෝලයේ විසරණය වෙලා වායුගෝලයේ සංසරණය කියන්නේ මොකද්ද? එන වායුගෝලයේ ගමන් කරන එකට වායුගෝලයේ සංසරණය ඊට පස්සේ ඒවා ඝනීභවනය වෙලා වලාකුළු හැදෙනවා. වලාකුළු හැදිලා
ඊට පස්සේ වලාකුළු හැදිලා ආය වර්ෂාපතනයේ විදිහට පොළොවට පතිත වෙනවා. ඊට පස්සේ පොළොවේ කාන්ද වෙනවා, වැස්සෙනවා. වැස්සීම කියන්නේ මොකද්ද? කාන්ද වීම කියන්නේ ඇතුළට ඔහම කාන්ද වෙන එක. තාම මේකට උන මතු පිට ගලා යාමක් තියෙනවා මේ. මතු පිට ගලා යාම. පොළොව මතු පිටින් ගලා යාම කාන්ද වීම, වැස්සීම. වැස්සීම ඊට පස්සේ භූගත ජල චලනය. නැත්තම් කියන ගැඹුරු වැස්සීම. මේවා එකින් එක මොනවද කියලා බලමුද? ඔයාලා මේක ඇඳ ගන්න හරිය නැත්තම් මේ print එකක් කරමක් කර ගන්න ඕන එහෙම හරි පොඩ්ඩක් ඉඩ තියලා අපි වෙන වෙනම ලියමු මේ වාෂ්පීකරණය කියන්නේ මොකක්ද කියලා. අනුමාත්‍රකාවක් දාගන්නකො මේ ජල චක්‍රයේ ප්‍රධාන සංරචක. ජල චක්‍රයේ ප්‍රධාන සංරචක. එක දාගන්න වාෂ්පීකරණය. වාෂ්පීකරණය. වාෂ්පීකරණය කියන්නේ මොකද්ද? මේ සාගරය කියන්නේ ජලාශය මොකක් හරි ජලාශ වලිනුයි පසෙනුයි ජලය වාෂ්ප වෙනවා. කියන්නේ සූර්යාලෝකය ලැබෙනකොට රත් වෙලා වාෂ්ප වෙන කියන දන්නවනේ. වාෂ්ප වෙලා වාෂ්පීකරණය වෙනවා. ඉහළට ගමන් කරනවා. ජලයෙන් හා පසෙන්. ලියාගන්න පසෙන් හා නිදහස් ජල පෘෂ්ඨ වලින් පසෙන් හා නිදහස් ජල පෘෂ්ඨ වලින් ජලයේ වාෂ්පාකාරයෙන් පසෙන් හා නිදහස් ජල පෘෂ්ඨ වලින් ජලයේ වාෂ්පාකාරයෙන් වායුගෝලයට නිදහස් වීමයි. පසෙන් හා නිදහස් ජල පෘෂ්ඨ වලින් ජලයේ වාෂ්පාකාරයෙන් වායුගෝලයට නිදහස් වීමයි. ඊළඟට මොකද්ද තියෙන්නේ? උත්සේදනය. උත්සේදනය වෙන්නේ මොන වෙනද? ශාක වලින් ශාක වලින් උත්සේදනය වෙනවා. ශාකවල ශාක පත්‍ර වල මොනවද නේ? පූටිකා හරහා උත්සේදනය ශාක වලට ඕනේද? ශාක වලින් උත්සේදනය කියන්නේ ශාක වල ශාක පත්‍ර වල පූටිකා තියෙනවා. පූටිකා වලින් ජලය ඉවත් වෙනවා. ඒක ඉතින් මේ ශාක වල ජලය එපා. ඉතින් ශාක වලින් ජලය ඉවත් වෙන්නේ කොහොමද? උත්සේදනය ඕනේද? උත්සේදනය මගින් තමයි මේ ශාක වල පෝෂක එහෙම උරාගන්නේ. ශාක වල මොන පද්ධතියෙන් පෝෂක උරා ගන්නවනේ. ඒ පෝෂක උරා ගන්න මේ බලය ලැබෙන්නේ උත්සේදනය හරහා. උත්සේදනය වෙනකොට තමයි මේ ශාක මුල් වලින් මේ පෝෂක උරා ගන්න. ඒක ඉස්සරහට කතා කරමු උත්සේදනය. උත්සේදනය කියලා ලියා ගන්න. ශාකයේ වායු කොටස් වලින් උත්සේදනය අධික වෙන එක තමයි හොඳ නැත්තේ නේද? ශාකයේ වායු කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් වායු ගෝලයට නිදහස් වීමයි. ශාකයේ වායු කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් වායු ගෝලයට නිදහස් වීමයි. ශාකයේ වායු කොටස් වලින් ජලයේ වාෂ්පාකාරයෙන් වායු ගෝලයට නිදහස් වීමයි. ඊළඟ එක වායුගෝලීය සංසරණය. වායුගෝලීය සංසරණය කියන්නේ මේ ඉහළ ගිය ජල වාෂ්ප වායුගෝලයේ ගමන් කරනවා නේද? ලියා ගන්න වායුගෝලීය සංසරණය කියලා දාලා
වාෂ්පීකරණ උත්සේදනයෙන් ඒ කියන්නේ වාෂ්පීකරණය උත්සේදනය දෙකම වෙන එකට කියන අපි වාෂ්පීකරණ උත්සේදනය කියලා. වාෂ්පීකරණයයි වාෂ්පීකරණයයි උත්සේදනයයි දෙකම එකට සිද්ධ වෙද්දී අපි කියනවා වාෂ්පීකරණ උත්සේදනය කියලා. වාෂ්පීකරණ උත්සේදනයෙන් වාෂ්පීකරණ උත්සේදනයෙන් වායුගෝලයට ලැබුණු ජල වාෂ්ප වායුගෝලයට ලැබුණු ජල වාෂ්ප ඉහළ ගොස් වාෂ්පීකරණ උත්සේදනයෙන් වායුගෝලයට ලැබුණු ජල වාෂ්ප ඉහළ ගොස් වායුගෝලයේ සැරිසැරීමයි. වාෂ්පීකරණ උත්සේදනයෙන් වායුගෝලයට ලැබුණු ජල වාෂ්ප ඉහළ ගොස් වායුගෝලයේ සැරිසැරීමයි. ඊට පස්සේ ඝනීභවනය. ඝනීභවනය කියන්නේ වලාකුළු හැදෙන එක නේද? ඝනීභවනය කියලා දැන් ලියාගන්න. ජලයේ භෞතික ස්වභාවය ජලයේ භෞතික ස්වභාවය වාෂ්ප අවධියේ සිට වාෂ්ප අවධියේ සිට අඩු උෂ්ණත්වයේ හේතුවෙන් අඩු උෂ්ණත්වයේ හේතුවෙන් ද්‍රව අවධියට පත්වීමයි. ජලයේ භෞතික ස්වභාවය වාෂ්ප අවධියේ සිට අඩු උෂ්ණත්වයේ හේතුවෙන් ද්‍රව අවධියට පත්වීමයි. ඊළඟට තියෙන වර්ෂාපතනය. වර්ෂාපතනය වර්ෂණය කියන්නේ එකක්ද දෙකක්ද? වර්ෂාපතනය වර්ෂණය කියන්නේ එකක්ද දෙකක්ද? ඇත්තටම වර්ෂාපතනය කියන්නේ වර්ෂණය කියන්නේ දෙකක් හරිද? ඒ කියන්නේ වර්ෂාපතනය කියන්නේ අපි ඉස්සෙල්ලා කතා කරේ වර්ෂාපතනය ගැන. වර්ෂාපතනය කියන්නේ මොකද්ද? වායුගෝලයේ ඇති ජලය ද්‍රවාකාරයෙන් පොළොවට පතිත වීම වර්ෂාපතනය. වර්ෂණය කියන්නේ මොකද්ද? වර්ෂණය කියලා කියන්නේ වායුගෝලයේ ඇති ජලය ඝන හෝ ද්‍රව ආකාරයෙන්. ඒ කියන්නේ ඝන විදියට වැටෙන්නත් පුළුවන් ද්‍රව විදියට වැටෙන්නත් පුළුවන්. ඝන විදියට වැටෙන්නේ කොහොමද? අර අයිස් කැට හැම වැටෙන්නේ. හිම. ඒකට කියනවා වර්ෂණය කියලා. ඝන හෝ ද්‍රව ආකාරයෙන් වැටෙනවා නම් කියනවා වර්ෂණය කියලා. වර්ෂණය කියලා දාලා ලියා ගන්නවා වර්ෂණය. වායුගෝලයේ ඇති ජලය වායුගෝලයේ ඇති ජලය ඝන හෝ ද්‍රව ආකාරයෙන් ඝන හෝ ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වීමයි. පොළවට පතිත වීමයි. ත්‍රිසාය වර්ෂාපතනය කියන්නේ මොකද්ද කියලා ඉවනේ. වර්ෂණය කියන්නේ වායුගෝලයේ ඇති ජලය ඝන හෝ ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වීම. වර්ෂාපතනය කියන්නේ වායුගෝලයේ ඇති ජලය ද්‍රව ආකාරයෙන් පොළවට පතිත වීම. වර්ෂණයේදී ඝන විදියට වැටෙන්නත් පුළුවන් ද්‍රව විදියට වැටෙන්නත් පුළුවන්. ඒ වර්ෂාපතනයේදී වැටෙන්නේ ද්‍රව ආකාරයෙන් විතරයි. වර්ෂණය කියන්නේ මොකක්ද කියන්නේ? වර්ෂණය කියන්නේ වායුගෝලයේ ඇති ජලය ඝන හෝ ද්‍රව ආකාරයෙන් පොළොවට පතිත වීම. ඊළඟ ලයන කාන්දු වීම.
කාන්දු වීම. වර්ෂණයෙන් පස මත පිටට ලැබෙන ජලය. වර්ෂණයෙන් පස මත පිටට ලැබෙන ජලය. වර්ෂණයෙන් පස මත පිටට ලැබෙන ජලය. පස්සංශු අතරින් වර්ෂණයෙන් පස මත පිටට ලැබෙන ජලය පස්සංශු අතරින් පස තුළට ගමන් කිරීමයි. කාන්දු වීම. කාන්දු වීම කියන්නේ මේ වර්ෂණයෙන් පසට ලැබෙන ජලය පස්සංශු අතරින් හම් පල්ලට ගමන් පස්සංශු ඇතුළට ගමන් කරන එකට තමයි කියන්නේ කාන්දෙනවා කියලා. ඒ කියන්නේ පසට උහුම උරා ගන්නවා. පස්සංශු අතරින් ඇතුළට ගමන් කරනවා. ඊළඟ එක වැස්සීම. ඊට කල්යාණ මතු පිට අපදාවය කියලා. මතු පිට අපදාවය. මෙතන ඒක වැදිලා නැහැ මතු පිට අපදාවය. මතු පිට අපදාවය. මතු පිට අපදාවය. මතු පිට අපදාවය. උපදාවය. ලියාගන්න එකේ වර්ෂණයෙන් ලැබුණු ජලය වර්ෂණයෙන් ලැබුණු ජලය පස මතු පිටින් ගලා යාමයි. වර්ෂණයෙන් ලැබුණු ජලය පස මතු පිටින් ගලා යාමයි. වර්ෂණයෙන් ලැබුණු ජලය පස මතු පිටින් ගලා යාමයි. තව දෙකයි තියෙන්නේ වැස්සීම. වැස්සීම. වැස්සීම කියන්නේ මොකද්ද? ලියාගන්න. කාන්දු වීම හරහා කාන්දු වීම හරහා පස තුළට ඇතුළු වූ ජලය කාන්දු වීම හරහා පස තුළට ඇතුළු වූ ජලය ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පස තුළට ගමන් කිරීමයි. කාන්දු වීම හරහා පස තුළට ඇතුළු වූ ජලය ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් පස තුළට ගමන් කිරීමයි. වැස්සීම. ඊළඟ එක ගැඹුරු වැස්සීම. නැත්නම් භූගත ජල චලනය කියලා කියනවා. ලියාගන්න ගැඹුරු වැස්සීම කියලා දාලා වැස්සීමට ලක් වූ ජලය වැස්සීමට ලක් වූ ජලය ශාක මූල මණ්ඩල කලාපයෙන් වැස්සීමට ලක් වූ ජලය ශාක මූල මණ්ඩල කලාපයෙන්
පහළට ගමන් කර පහළට ගමන් කර භූගත ජලයට එකතු වීමයි. භූගත ජලයට එකතු වීමයි. වැස්සීමට ලක් වූ ජලය ශාක මූල මණ්ඩල කලාපයෙන් පහළට ගමන් කර භූගත ජලයට එකතු වීමයි. ඒකට කියනවා ගැඹුරු වැස්සීම කියලා. ඉස්සෙල්ලාම වැස්ස ලැබෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? මතු පිට ගලාගෙන එනවා. ඊට පස්සේ කාන්දු වෙනවා. කාන්දු වෙලා වැස්සෙනවා. වැස්සීමට ලක් වෙලා ගැඹුරු වැස්සීමට ලක් වෙනවා. ගැඹුරු වැස්සීම තමයි භූගත ජල වලපත් පෝෂණය වෙන්නේ ගැඹුරු වැස්සීම හරහා. ඊට පස්සේ අදින් මේ ටික ඉවරයි. මේ ප්ලොට් එක වැඩි කියලා හිතන්න එපා. මේ ගානටවත් යන්න ඕන. පිග්මන්ට් ටිප්පන්න කරන්න ඕනේ. ඒ කියන්නේ පේපර් කරන්න ඕනේ අන්තිමේදී. වැඩ ගොඩක් තියෙනවා. මේ ෂෝට් නෝට් ගන්නට වලට මේ ඊළඟ දවසේ මම කියලා දෙන්න ෂෝට් නෝට් එකක් ගන්නට. ඒ කියන්නේ ඔයාලා දැන්ම ෂෝට් නෝට් ගන්න යන්න ඕනේ නැහැ. මේ ටික මේ පාඩම් කරගන්න අද දුන්නේ ටික එහෙම. ඊළඟට තියෙන්නේ ප්‍රධාන කෘෂි දේශගුණික සාධකනේ. ෂෝට් නෝට් එකක් තියෙනවා. ඒකත් ගන්නට කියලා දෙන්න. එහෙනම් හරි අදට ඉවරයි.